ආයුබෝවන් ඔත්තලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොපර්ටි සෙලිං YouTube channel එකට. අදත් අපි ඔයාලට දෙනවා දිස්ත්‍රික් මට්ටමින් නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන. ඉතින් අද ලිස්ට් එක ගැන කියනවා අද ලිස්ට් එකේ තියෙනවා ඉඩම් එකක් සහ නිවාස 6ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. අපි වෙනද වගේම මුලින්ම බලමු අද ගණන්ලා තියෙන දිස්ත්‍රික් මොනවද කියලා. පළවෙනිට තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දෙවෙනිට තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ, තුන්වෙනිට තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හතරවෙනිට තියෙනවා මාතරේ දිස්ත්‍රික්කයේ, ඒ වගේම පස්වෙනිට තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. මෙන්න මේ දිස්ත්‍රික් පහ තුල තමයි අද වලට ඉඩම් නිවාස අරන් වෙලා තියෙන්නේ. ඔයත් මේ දිස්ත්‍රික්කයක් තුල ඉඩමක් නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් වීඩියෝ එක අවසාන තප්පරේ දක්වා ඉඳලා ඉන්න. ඔයගේ ඉඩම නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා දිස්ත්‍රික් මට්ටමින් වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ප්‍රොපර්ටි සෙලිං YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අංක 1 වල තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල පොල්ගාවෙල පාරට මීටර් 500ක් දුරකින් වදාකඩ ප්‍රදේශය තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 64ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම අවුරුදු 6ක් පමණ තමයි ගත වෙන්නේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මේ නිවස ඉදි කරලා. ඉතින් නිවසේ වහලට කොස් වලින් තමයි වහලා ගහලා තියෙන්නේ. ජනෙල් උළුවව් තේක වලින් ගහලා තියෙනවා. ලිං ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඉඩම තුල වවල තියෙනවා ගම්බිරිස් පළ 15ක් පමණ තියෙනවා. ඊට අමතරව කෙසෙල්, රඹුටන්, අලිපේර දෙහි මේ ඉඩම තුල තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 32ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. කොළඹ දිස්ත්‍රික්කයේ අංක 2ට වල තියෙනවා කොළඹ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ 148 ලබුගම පිටකටුව සහ ලබුගම හංගල්ල පාරට ආසන්නයෙන් තමයි මේ නිවස පිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා 122 හයි ලෙවල් පාරට සහ කළුවක්ගල හන්දියට කිලෝමීටර් 3ක දුරක් තියෙනවා. හංගවැල නගරයට සහ රාජසිංහ මහාවිද්‍යාලයට කිලෝමීටර් 4ක දුරක් තියෙනවා. බොරලුගොඩ මහාවිද්‍යාලයට මීටර් 700ක දුරක් තියෙනවා. දුම්රිය ස්ථානට මීටර් 200ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 5.6ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක්, ශාලයක්, පැන්ට්‍රි සහිත මුළු තංගිය තියෙනවා. අලුතින් මිදි කරන ලද දෙමහල් නිවසක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නල ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 27ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් ඔප්පුව සින්නක් කරපු තියෙනවා. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 3 තුනට තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 12ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, මුළු තංගියක් සහ බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉඩම වටේටම තාප්පයක් ගාලා ගේට්ටුවක සවි කරලා තියෙනවා. නීරවුල් ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 65ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම යටින් දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංක 4 වල තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ අනුරාධපුර තන්තිරිමලේ පාරේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා අක්කර 1ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් වගා කරලා තමයි මේ අක්කර 1ක ඉඩම් ප්‍රමාණය තියෙන්නේ. නිවස ගැන කියනවා නම් නිවසේ තම හඩක් තමයි වැඩනෙම කරලා තියෙන්නේ. ඉතින් වැඩි විස්තරයක් නම් සඳහන් කරලා නැහැ. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මේකෙත් මම යටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 5 තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් ඉඩමක් ගැන. මෙතන පිටලා තින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේගමුව
නගරයට සහ ගුවන්තොටුපළට වලට ඉතාමත් ආසන්නයෙන් කිඹුලා පිටිය වැරල්ලවත්ත ප්‍රදේශය තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. මෙතනදලා මේගමු නගරයට විනාඩි 10ක දුරක් තියෙනවා. ගුවන්තොටුපළට විනාඩි 5ක දුරක් තියෙනවා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට තියෙන විනාඩි 15ක දුරක් ඉඩමේ ප්‍රමාණය තියෙනවා. පර්චේස් 6.55ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් ඔප්පුව ගැන කියනවා නම් පැවරුම් ඔප්පුවක් තමයි තියෙන්නේ. ඔයාලට මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලකට තමයි අලෙවි කරන්නේ. පරීක්ෂා කරලා බලලා මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ඉඩම මිලදී ගන්න. අංක 6 අංක 6 වල තියෙනවා ගම්පා දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිටලා තින්නේ දෙල්ගොඩ උඩුපිල සහ වැලිවේරිය නගරවලට මැදිව නාරංවල ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා නව නුවර පාරට තියෙන කිලෝමීටර් 1.5ක දුරක් වගේම නාරංවල හන්දියට විනාඩි 3ක දුරක් තියෙනවා. දෙල්ගොඩට විනාඩි 5ක දුරක් තියෙනවා. උඩුපිල දිසාරෝහලට විනාඩි 7ක දුරක් තියෙනවා. කිරිබත්ගොඩට විනාඩි 25ක දුරක් තියෙනවා. අඩුවෙලට විනාඩි 20ක දුරක් තියෙනවා. ගම්පාට විනාඩි 30ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා. පර්චේස් 5.2ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, මුළු තැන්ගයක් සහ බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම නල ජල පහසුකම් සහ විදුලි පහසුකමක් තියෙනවා. SLT 5 පහසුකමක් තියෙනවා. ඉඩම වටේටම තාප්පය ගාලා ගේට් එක සවි කරලා තමයි තියෙන්නේ. ඉතින් ඉදිරිපස්ස වහලේ ගාලා වැහි පීලි ගහලා තියෙන්නේ. වාහන දෙකක් නැවතීමට හැකි ඉඩකඩත් මේ ඉඩම තුළ තියෙනවා. ඉඩමට එන්න හඩි 15ක පමණ පුළුල් මාර්ගයකුත් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 70ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. මාතලේ දිස්ත්‍රික්කය අංක 4 වල තියෙනවා මාතලේ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මාතලේ මඩවල තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ තියෙනවා ශාලයක්, නිදන කාමර 3ක්, මුළු තැන්ගයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉඩම ගැන නම් වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන ඒ වගේම වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට නව දිස්ත්‍රික් මට්ටමින් නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන මේ වීඩියෝ එක හොඳයි කියලා තරම අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා දෙනවා ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සුවල්ට දිගටම බලන්න පුළුවන්. යට තියෙන subscribe බටන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැතින් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝ එකම notification එක කරා ඔයගලටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මෙදින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.